ඉතින් ඔයා ප්ලාන්ටඩ් ටැංක් ලවර් කෙනෙක් හරි ප්ලාන්ටඩ් ටැංක් එකක් හදන්න බලාපොරොත්තු වෙන කෙනෙක් හරි නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. ඉතින් මේ තියෙන්නේ STF 3306 කියන මොඩල් නම්බර් එකකින් එන පැයට ලීටර් 350ක් ෆිල්ටර් වෙන hang on back ෆිල්ටර් එකක්. ඉතින් මේ ෆිල්ටර් එකේදී ෆිල්ටරේෂන් එක ස්ටේජස් 3කින් වෙනවා. එහෙම නැත්නම් ෆිල්ටර් චේම්බර්ස් 3ක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඔයාලට කැමති නම් මේ තියෙන ෆිල්ටර් මීඩියාස් අයින් කරලා ඔයාලා කැමති ෆිල්ටර් මීඩියාස් උනත් මේකට රීෆිල් කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ඉතින් මාකට් එකේ මේ වගේ hang on back ෆිල්ටර්ස් ඔයාලට බලා ගන්න පුළුවන්. ඕන තරම් තියෙනවා එක එක බ්‍රෑන්ඩ් වලින්. ඒකේ තියෙන ලොකුම ගැටලුව තමයි නිකන් හරි කරන්ට් එක ගිහිල්ලා හෝ මොකක් හරි වෙලා ෆිල්ටර් එක ඕෆ් වුණා නම් ඔයාලා ආයෙ ෆිල්ටර් එක රන් කරන්න කලින් ඔයාලම මැනුවලි ටැංක් එකේ තියෙන වතුර එක ෆිල්ටර් බොක්ස් එකට ෆිල් කරලා තමයි මෝටර එක දාන්න වෙන්නේ. නැත්නම් මෝටර එක පිච්චෙන්න බලනවා. මොකද මෝටර එක ඒකේ තියෙන්නේ ෆිල්ටර් බොක්ස් එක ඇතුලේ. මේකෙදි එහෙම කිසිම ගැටලුවක් එන්නේ නැහැ. මොකද මේකෙදි මේ මෝටර එක යන්නේ ඩිරෙක්ට් මාළු ටැංකිය ඇතුලට. නැතුව ෆිල්ටර් බොක්ස් එකේ නෙමෙයි. මේ ෆිල්ටර් එක ඔයාලා අපෙන් ගන්නවා නම් තියෙන ලොකුම ප්ලස් පොයින්ට් එක ඉතින් ඒක තමයි. ගොඩක් කට්ටිය දන්නවා මේ ගැටලුව කොච්චර බරපතල එකක්ද කියලා. 5 minutes later. ඉතින් මේ විදිහට මම ටැංක් එකේ ග්ලාස් එකේ ඉස්සරහා පැත්තෙන් ෆික්ස් කරගත්ත වීඩියෝ එක ගන්න ඕන හින්දා පැහැදිලිව පේන්න ඕන හින්දා ඉතින් අපි බලමු දැන් ඔන් කරගත්තාම මේ විදිහට වතුර එක ඔටෝමැටිකලිම රීෆිල් වෙලා ඒකෙදි වතුර එක ඕවර්ෆ්ලෝ වෙනවා. ඉතින් මේ ඕවර්ෆ්ලෝ වෙන වතුර ප්‍රමාණය ඔයාලට කැමති විදිහට අඩු වැඩි කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අඩු කරලා තියාගන්නත් පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ මෙන්න මේ වෑල් එක කන්ට්‍රෝල් කරගන්න එක විතරයි. ඉතින් ඕන කට්ටිය ඉන්නවා නම් අපිට WhatsApp message එකක් හරි කෝල් එකක් හරි දීලා ඔයාලගේ ඕඩර් එක දාගන්න අපි ලංකාවේ කොහේ හිටියත් ඩිලිවර් කරලා දෙනවා.